සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. මම අද මේ ඉන්නේ හන්තාන ටී මියුසියම් එක ගාව. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ තියෙනවා පිකෝ ට්‍රේල් කියලා කිලෝමීටර් 300කට වැඩි අඩි පාරක්. ඉතින් ඒක වැටලා තියෙන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක 3ක් අතර නුවර එළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක අතර. ඉතින් ඒකේ මේ පළවෙනි අදියර විදියට පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 පටන් ගන්න මේ හන්තාන ටී මියුසියම් එක ගාවින්. ඉතින් ඒක ගලහා දක්වා ඇදෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු මේ ස්ටේජ් එකේ තියෙන ලස්සන තැන් මොනවාද විස්තර මොනවාද කියන එක අපි ඉස්සරහට යන ගමන් කතා කරමු. What's wrong? Something isn't right. I feel I belong in the light. Passion has gone and love's taken flight. Things just feel heavy tonight. I'm tasting no tears, I'm fighting no fears, but still there's a hole in my heart. Not on my own, but I feel it sometimes. Wondering what should I do? For reasons unknown, I don't need to decide. It's true that I don't have you. I'm tasting no tears, I'm fighting no fears, still there's a hole in my heart. I'm wasting no time, I'm losing my mind, here till the day apart. Don't know what's wrong, something isn't right. I feel I belong in the light. Passion has gone and love's taken flight. Things just feel heavy tonight. Things just feel heavy tonight. Oh, මේ බා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ මේ යන්න ඕන පාර එහෙම මාක් කරලා තියෙනවා මේ පැත්තෙන් මේ පැත්තට මේ ගලහා පැත්තෙන් නම් ආවොත් මේ පැත්තට කියලා මාක් කරලා තියෙනවා. ඉතින් අපිට දැක ගන්න පුළුවන් හන්තාන කදුපන්තියත් අපිට දැන් හොඳින් දිස් වෙනවා. දැන් ඒ ආසන්නයටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට කොයි වගේ තැන්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතාමත් ලස්සනයි. අද කාලගුණික තත්ත්වයත් ඉතාමත් හොඳයි. ඊයේ වැස්ස නිසා සමහරක් විට අද අපිට මේ ට්‍රේල් එක කරගන්න බැරි වේද කියලාත් ඊයේ හිතුණා. ඔයගොල්ලන්ට මම විස්තර ටිකක් කියන්නම් මේ පිකෝ ට්‍රේල් එක සම්බන්ධයෙන්. ඉතින් මේ පිකෝ ට්‍රේල් එක ලංකාවේ මම කිව්වා වගේ දිස්ත්‍රික්ක 3ක් අතර වැඩලා තියෙන්නේ. මේක නුවරින් පටන් ගන්න හන්තානේ. ඉතින් පළවෙනි ස්ටේජ් එක හන්තානට ගලහා තියෙන්නේ. එතකොට මේකේ ස්ටේජ් 22කින් සමන්විතයි.
ඒ ස්ටේජ් 22 අපි ඉදිරියේදී කතා කරමු මොනවද කියන එක. ඉතින් හන්තානට ගලහා පළවෙනි ස්ටේජ් එකේ ඉතින් මේ වගේ සුන්දර දසුන් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ඇත්තටම දැන් මේ යන්නේ හන්තාන සඳගිරි සෑය පාමුලින් වගේ තමයි වැටෙන්නේ. ඉතින් ඉස්සරහට අපිට හන්තාන සඳගිරි සෑයත් දැක ගන්න පුළුවන් වෙයි. ඒ ආසන්නයෙන් යන නිසා අපි බලමු මේ ට්‍රේල් එක හන්තාන සඳගිරි සෑය පැත්තට දිවෙන්නේ නැහැ. පාර ළඟින් තමයි යන්නේ. ඉතින් අපි සඳගිරි සෑයටත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන් කියන්නේ මේ රූට් එකේ ඒ කියන්නේ පිකෝ ට්‍රේල් එකේ යම් ප්‍රමාණයක් ඔබ්බට ගිහිල්ලා අපිට සඳගිරි සෑයත් වැඳ පුදාගෙනම යන්න හැකියාවක් තියෙයි. ඉතින් අපි කිව්වා වගේ කලින් ඉතින් මේ සඳගිරි සෑය තමයි මෙතනින් පේන්නේ. කට්ටිය ඇවිල්ලා ඉන්නවාද බොහෝ දෙනෙක්. ඉතින් සඳගිරි සෑය පාමුලින් ඇවිල්ලා දැන් අපිට ඉස්සරහට සඳගිරි සෑය පාකින් එකට ඇතුල් වෙන ස්ථානයේ ඉස්සරහෙන් අපිට බලා ගන්න පුළුවන් වෙයි. අපි හිතන් ඉන්නවා සඳගිරි සෑයටත් යන්න. ඉතින් ඒ විස්තරත් ඔයගොල්ලන්ට මේ සමගම දෙන්න බලාපොරොත්තු වෙනවා. පිකෝටල් ස්ටේජ් 1 එකේ දැන් අපි මෙතන සඳගිරි සෑය ආරම්භක ස්ථානයට ඇවිල්ලා තියෙන. දැන් මෙතනින් අපිට යන්න තියෙන්නේ මේ ඉස්සරහ පාරේ යන්න තියෙන්නේ. මේ ඉස්සරහ පාරේ යන්න තියෙන්නේ හන්දියෙන්. ඉතින් මෙතන තියෙන්නේ සඳගිරි සෑය. සඳගිරි සෑයේ මේ ලොකු හාමුදුරුවෝ මේ සුපුරුදු පරිදි ඉතින් පන්සලේ සංවර්ධන වැඩ කටයුතු වල නියැලීලා හිටියේ. ඉතින් අපි චුට්ටක් හාමුදුරුවොත් එක්ක කතා බහ කරා. ඉතින් ඔයගොල්ලොත් එන්න මේ සඳගිරි සෑයේ වැඳ පුදා ගන්න. ඉතාමත් සුන්දර ස්ථානයක තමයි මේක පිහිටලා තියෙන්නේ. සඳගිරි සෑයේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන ස්ථානයට හන්තාන කඳු වැටියම හොඳින් පේනවා. ඕගොල්ලොන්ට ඒක ආවොත් දැක බලා ගන්න පුළුවන් වෙවි. දැන් මම මේ ඉන්නේ හන්තාන චෛත්‍යයන් වහන්සේ අසල. ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ වගේ ඉතාමත් සුන්දර ලස්සන දර්ශනයක් තමයි හන්තාන සඳගිරි මහා සෑයේ චෛත්‍ය තියෙන ස්ථානයේ දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. සඳගිරි මහා සෑය නිර්මාණය කරලා තියෙන තැනට මේ පේන දර්ශනයත් එක්ක සඳගිරි සෑයට එන කෙනෙක්ට සඳගිරි සෑයේ දවස මුණත් කාලය ගත කරනවා කියන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. මොකද ඒ තරමටම මේ හරිම හිත නිවන හරිම ලස්සන තැනක් තමයි සඳගිරි මහා සෑය.
අපි සැඳගිරි සෑ පුදබිමෙන් පිටත් වෙනවා නැවතත් අපේ පිකෝ ට්‍රේල් පාත් එකට. ඉතින් අපි සඳගිරි සෑ පුදබිමෙන් මෙන්න මේ විදියට ආවා. අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට මෙහෙම යනකොට මෙතන ප්‍රධාන මාර්ගයෙන් කෙලින් පාරක් තියෙනවා, වමට පාරක් තියෙනවා. දකුණු පැත්තේ ප්‍රධාන පාර තියෙනවා. ඉතින් අපි යන්න ඕනේ මේ කෙලින් තියෙන පාරේ. ස්ටේජ් 1 එකේ විස්තරය තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතනින් උඩහට යනවා මේ විදියට. අපි පටන් ගත්තේ අතර මියුසියම් එක ගාව ඉඳන් ටී මියුසියම් එක ගාව ඉඳන් මෙතනට තියෙන දුර කිලෝමීටරයයි මීටර් 700ක් පමණ. ඉතින් මේ ලස්සන බලන්නකො මේ. right. ඉතින් මේ ලස්සන සොඳුරු හන්තාන කඳු අතරින් ඉතින් අපි මේ විදිහට ඉස්සරහට යනවා. ඉතින් මගේ මේ ගමනට මාත් එක්ක මගේ මිත්‍රයෙක් සහභාගී වුණා. මට එයා ඔයගොල්ලන්ට අඳුන්වලා දෙන්න බැරි වුණා. ඉතින් මේ ඉන්නේ මගේ මිත්‍රයා ගමන් සගයා ලකිඳු. ඉතින් මෙතනටත් සඳගිරි සෑය දිස් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ පිකෝ ට්‍රේල් මේ ස්ටේජ් ගන්න එක එද්දී මෙන්න මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල් දෙකෙන් අපි යන්න ඕනේ මේ දකුණු අත පැත්තේ උඩ පාරේ. මේ පාර නෙමෙයි, එන්න මේ පාරේ. ඉතින් එතනට අපිට යනකොට මෙතන තියෙනවා හිල් කන්ට්‍රි ස්පෝර්ට් ෂූටින් ක්ලබ් රේන්ජ් එකක් තියෙනවා. තව නැෂනල් ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ ගහේ පිකෝ ට්‍රේල් මාක් එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපිට මේ පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් අපි යන්න ඕනේ මේ පාරේ. ඉතින් අපිට මෙතන මේ ස්ටේජ් එකේ ලෑන්ඩ් මාක් එකක් විතර දකින්න පුළුවන්. හිල් කන්ට්‍රි ස්පෝර්ට් ෂූටින් ක්ලබ් එකේ. මේක හොඳ ලෑන්ඩ් මාක් එකක් මේ ස්ටේජ් 1 එකේ. මේ ට්‍රේල් එක ගැන කිව්වොත් මේ ට්‍රේල් එක EC කියන කැටගරියට තමයි වැටෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට එන්න පුළුවන් මේ ලස්සන දකින්න. ඉතින් මේකේ සම්පූර්ණ දුර ස්ටේජ් 1 එකේ තියෙන්නේ කිලෝමීටර් 12.98ක්. මේ ට්‍රේල් එකේ ලෝවස්ට් එලිවේෂන් එක තියෙන්නේ ගලහා පාලම ළඟ මීටර් 760ක්. හයියස්ට් එලිවේෂන් එක තියෙන්නේ කිලෝමීටර් 6ක් විතර ගියාම තියෙන මේ බ්‍රෝකන් රොක් කියන තැන මීටර් 1068ක් මට මතක විදියට. ඉතින් මේ ලස්සන ඉඳගෙන අපි ඉස්සරහට යමු.
මම හිතන්නේ අපේ මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ මැක්සිමම් එලිවේෂන් එක වෙන මීටර් 1068 කියන තැනට අපි දැන් කෙමින් ලං වෙනවා කියලා හිතෙන්නේ මට. දැන් අපි බොහොම ආසන්නයි කියලා මට හිතෙනවා. අපි මේ ගමනේ කිලෝමීටර් 13ක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට මීට කලින් කිව්වා මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ. ඉතින් ඒ කිලෝමීටර් 13න් අපේ මැක්සිමම් එලිවේෂන් එක වෙන මීටර් 1068ට ලං වෙද්දි සාමාන්‍යයෙන් කිලෝමීටර් 6ක් පමණ දුරක් තමයි පෙන්වන්නේ. බලමු ඉතින් අපි ඉස්සරහට යන්න ගමන් නේද? මේ තැනට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පේන්නේ. තාමත් ලස්සනයි මෙතන තියෙන view එක නම්. ගමන් මහන්සිය කොහෙන් ගියද දන්නේ නැහැ ළමයි. මේ සීතල වතුරෙන් මූණ පොඩ්ඩක් හොදගත්තට පස්සේ හරිම සනීපයි. මේ ස්ටේජ් එක EC කැටගරියට වැටෙන්න තව හේතුවක් ළමයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාරවල් වලත් එන්න තරම් අපහසුයක් නැහැ. ඒකයි මම කිව්වේ ඕන කෙනෙක්ට මේ ගමන එන්න පුළුවන් කියලා. මේ තවත් මේ ට්‍රේල් එකේ ප්‍රධාන සම්දිස්ථානයක් ළමයි. මේ ඇවිල්ලා මේ වටේ තියෙන තේ එකතු කරන තැනක්. හොඳ හුලම් පාරකුත් වෙනවා. ඉතින් හන්තාන හරහා ඉතින් ඒ සුන්දරත්වයක් විඳගෙන අපි දැන් මේ ඉස්සරහට යන ගමනේ අපිට තව චූටි දුරකින් අපිට හම්බ වෙනවා හොඳ view point එකක්.
අපිට එනකොට පේන්න තියෙනවා මේ වගේ පන්සලක්. පන්සලට යන්න තියෙනෙත් ඉස්සරහෙන් දකුණු පැත්තට හැරලා. ඉතින් අපිට එතනින් පන්සල පැත්තට නැතුව අපිට යන්න තියෙන්නේ වම් පැත්තට හැරිලා. මේ පන්සලට යනවා නම් මෙතන මෙන්න මෙතනින් මේ උඩට යන්න වෙනවා. නමුත් අපිට යන්න තියෙන්නේ මේ වම් පැත්තට තියෙන මෙන්න මේ පාරේ. කෝ ට්‍රේල් එකේ තියෙන සුන්දරත්වය තමයි මේ අපි මේගොල්ලන්ට ගේන්නේ. පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක සාමාන්‍ය මිනිස්සෙට, ඒ කියන්නේ විශේෂ ආබාධිත තත්ත්ව, විශේෂ අසනීප නැති තත්ත්ව ඕනම කෙනෙක්ට එන්න පුළුවන් ස්ටේජ් එකක්. ඉතින් ඕගොල්ලොත් එන්න මේ ලස්සන ලංකාව දකින්න. පිකෝ ට්‍රේල් එක දැන් යන්න ඕන කියලා මේ මෙහෙමයි යන්න ඕන කියලා දෙයක් නැහැ. ඕගොල්ලොන්ට ස්ටේජ් පළවෙනි ස්ටේජ් එක දැන් හන්තානේ ඉඳන් ගලහට තිබුණට කැමති කෙනෙක්ට ගලහා ඉඳන් හන්තානට එන්නත් පුළුවන්. එහෙම මේ ස්ටේජ් මේ පිකෝ ට්‍රේල් එකේ කිසිම නීති රීති එහෙම එකක් නැහැ. මෙන්න මේ විදියටයි එන්න ඕනි කියන එක. ඉතින් කොහොම හරි ඇවිල්ලා මේ ලස්සන දකින්න විතරයි ඕනි. අපිට කැමති පැත්තකින් පටන් අරගෙන කැමති පැත්තකින් අවසන් කරන්න පුළුවන්. අනිත් එක පිකෝ ට්‍රේල් එකේ ඉඳන් පිළිවෙලට යන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ඕගොල්ලන්ට කැමති නම් අන්තිම එකේ ඉඳන් පටන් ගන්න පුළුවන්. පළවෙනි එක වෙනකන් ආපස්සට පටන් ගන්නත් පුළුවන්. නැත්නම් තනින් වුණත් පටන් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති සඳගිරි සෑය එහෙම මෙන්න මේ හරියෙන් සඳගිරි සෑය පේනවා. අපි එතින් තමයි ආවේ. ඇවිල්ලා මේ හන්තාන කඳු පාමුලෙන් මෙහෙම වටේට හන්තාන කඳු පාමුලෙන් මෙහෙට තමයි අපි ආවේ. මේ හන්තාන කඳු වැටියේ සුන්දරත්වයත් අපි බලාගෙන සඳගිරිසලේ සීනුවත් අහගෙන අපි මනිස් කෙඩියක් කමු වෙනවා. හොඳයි. ඉතින් අපේ මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ එද්දී අපිට හම්බ වෙන හොඳ සම්දිස්ථානයක් තමයි මේ ලෑන්ඩ්මාර්ක් මේ අපිට පෙන්වන්නේ පිකෝ ට්‍රේල් මාක්ස් වලින්. මෙන්න මෙතනින් චුට්ටක් විතර මේ පැත්තට යනකොට තියෙනවා view point එකක්. අපි එතනටත් ගිහිල්ලා බලමු. එතනට පේන දර්ශනේ කොයි වගේද කියලා.
උදේ ඉඳන් ළමයි අපිට සුන්දර ස්වභාව ධර්මය අපිට එරෙවුනේ නෑ. දැන් නම් යම්කිසි ආකාරයකින් ළමයි වෙන පැත්තෙන් වැහි කලුවක් එනවා පේනවා අපිට. අපිට ගමනාන්තය දක්වා යන්න කලින් වැස්සකින් සංග්‍රහ කරයි දන්නේ නැහැ ස්වභාව ධර්මය. කෙසේ වුණත් අපේ ගමන අපි ඉවර වෙනකම් මේ විදිහට නොත්තා ගමන් කරනවා. අපි දැන් හයිලේෂන් එකත් පහු කරගෙන කියන්නේ තිබේ අපේ මේ පළවෙනි ස්ටේජ් එකේ තිබිච්ච හයිලේෂන් එක මීටර 1068ක එවිලේෂන් එක පහු කරගෙන දැන් අපිට දිගටම තියෙන්නේ ගලහ ටවුන් එකට වෙනකම් ටවුන් එකට ආසන්නේ තියෙන පාලම ගාවට එනකම්ම බෑවුම් සහිත ඒ කියන්නේ පල්ලම් සහිත ගමනක් තමයි තියෙන්නේ. දැන් අපිට නැක්මක් නැහැ. අපිට එතන පාලම ගාවේ නම් යම්කිසි ප්‍රමාණයක චුට්ටක් පොඩි නැක්මක් තියෙනවා. ඒතකන් අපිට මේ පාර පුරාවටම දැන් කියන්නේ අපි කිලෝමීටර 6ක් විතර ආවා එලිවේෂන් එක අප් වෙවි. දැන් දිගටම තියෙන්නේ අපිට බැස්මක් තමයි. අපිට දැන් මේ ආවා මෙතනින් ෂාප් ටර්න් එකක් ගන්න ඕනේ දකුණට. මෙන්න මේ මෙතන අපිට පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා පිකෝ ට්‍රේල් මාක් එක. ඉතින් අපිට අතන ගහකක් දක්නට තියෙනවා පිකෝ ට්‍රේල් මාක් එක. කඩසුකොන්දේ මේ පැත්තට පේන ඇන්ගල් එක තමයි මේ විදිහට පේන්නේ. ඔයාලට දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. කඩසුකොන්දේ මේ පැත්තේ ආයෙනත්ලා මේ පැත්තට යනවා. අපිට මෙතනත් පැහැදිලිවම මේ පිකෝ ට්‍රේල් සයින් එක දැක් ගන්න පුළුවන්. ඒකම අපිට දැක් ගන්න පුළුවන් එහා පැත්තේ ප්‍රධාන පාරවත් ආසන්නයෙන්ම පේනවා. කියන්නේ අපි මං හිතන්නේ ගලහට කිට්ටු වෙලා ඇති. බලන්නකො ළමයි මේ ලස්සන ලංකාවේ තියෙන සුන්දරත්වය. මේ කඳු, මේ ගස්, මේ නිහඬියාව, මේ හුළඟ කොච්චර සුන්දරද? කොච්චර ස්වභාව ධර්මයේ අපිට ආදරේද? කොච්චර දේවල් අපිට දෙනවද? ස්වභාව ධර්මයට ආදරේ කෙනෙක් විදියට ඕගොල්ලොත් මේ වගේ එන්න, මේ ලස්සන දකින්න, මේ සුන්දරත්වය දකින්න. තේවතු තියෙන පැත්තකට ආවා. ඉතින් පිකෝ ට්‍රේල් එකේ තේරුමම පිකෝ කියන්නේ අර නැවුම් තේ දැල්ල කියන අර්ථයෙන්නේ මේක හැදෙන්නේ. ඉතින් එතකොට තව දෙයක් ළමයි අපිට මේක දැක ගන්න පුළුවන්. මේ දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ තේ දැල්ලක් දැනට. අපි ඉස්සරහට යන ස්ටේජ් වල දැක ගන්න පුළුවන් වෙයි මේ වවල තියෙන තේ ඒ එක ස්ටේජ් වලින් යද්දී ඒ ස්ටේජ් වලින් ස්ටේජ් එකට තියෙන තේ දැල්ලේ වෙනසක් තියෙනවා ළමයි. හැඩේ වෙනසක් තියෙනවා. ඉතින් තේ වල ක්වොලිටිත් හැදෙනවා ඇත්තේ ඒ විදිහට තමයි මම හිතන විදිහට. තේ රස එක එක දේවල් එක එක රසට
තේ වර්ග හැදෙන්න තේ වලටත් මොන හරි ප්‍රභේද ඇති අපි නොදන්නවා වුණාට අපිට ඉදිරියෙනුත් තියෙනවා පිකොටෙල් සයින් මාක් එකක් එතන ගහේ ඇඳලා දැන් නම් අපි අපේ ගමනේ සාමාන්‍යයෙන් 3න් 2ක දුරක් ඇවිල්ලා ඉවරයි. තව පොඩි දුරක් තියෙන්නේ ගලහට. මං හිතන විදිහට අපි දැන් සම්පූර්ණ මේ ස්ටේජ් එකේ හන්තාන ඉඳලා ගලහට කිලෝමීටර් 12.95ක් ඒ කියන්නේ කිලෝමීටර් 13ට ආසන්න දුරක් තියෙන එකෙන් අපි දැන් කිලෝමීටර් 9මාරක වගේ ප්‍රමාණයක් ඇවිල්ලා ඉවරයි. ඉතින් මෙතනක් තියෙනවා ලෑන්ඩ් මාක් එකක් ළමයි. මේ තමයි පිකොටෙල් සයින් මාක් එක. මෙතන තියෙනවා ත්‍රීකෝවිල් කියන්නේ මේ ඉන්න කට්ටිය අර ගහකට වන්දනාමාන කරනවා නේද? එතන මේ ඒගොල්ලොන්ගේ ආගම සීකරන සහ මෙතන මේ බලන්න. තේදලු දෙනම් කඩපු තේදලු එකතු කරන තැන. මේ බලන්න. උදේ නම් තේදලු නෙලලා දැන් එකතු කරනවද? දැන් කෙමින් ළමයි මේ ස්ටේජ් එකේ අවසාන අදියර දක්වා මේ නෝට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා කිතුල් මුල්ල කියන ගම මම හිතනවා මම හරි නම කියන්නේ නැති කියලා. ඒකක් තියෙනවා පිකොටෙල් සයින් මාක් එකක්. අපිට ඉස්සරහින් දැක ගන්නත් පුළුවන් සයින් බෝඩ් එකක් තියෙනවා. දැක ගන්න පුළුවන් කිතුළු මුල්ලෝ. ඉතින් මේ එතන සඳහන් කරලා තියෙනවා ඇමරිකන් USAID එකෙන් ආධාර කරා කියලා සහ funds by the European Union. ඉතින් මේකෙන් මේ පිකොටෙල් එකට සම්පූර්ණ මූලිකත්වය අරන් තියෙන්නේ මේ ඇමරිකන් USAID එකයි European Union එකයි තමයි මේකට ෆන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් මේක මොනවා වුණත් ඉතින් අපේ ලංකාව රටක් විදිහට ලෝකයේ ඉස්සරහා මම හිතන්නේ තාමත් හොඳ තැනකට නම ගෙනියන්න පුළුවන් තත්ත්වයේ ට්‍රේල් එකක් වෙයි. ඉස්සරහට මේක ජනප්‍රියත්වයේ වෙයි. දැනටමත් මේක විදේශිකයන් අතර තාමත් ජනප්‍රියයි. ඉතින් මම හිතනවා අපේ දැන් ඉන්න සමාජයේ තරුණින් අතරත් මේක හොඳ ප්‍රචලිත ට්‍රේල් එකක් වෙයි කියලා. ඉතින් ලංකාවේ දේශීය සංචාරකයන් අතරත් මේක තාමත් හොඳ තත්ත්වයේ ට්‍රේල් එකක් වුණොත් ඉතින් ඒක තාමත් හොඳ වෙයි මේ පැතිවල මිනිසුන්ටත් ලංකාවේ සංචාරක කර්මාන්තයටත්. ළමයි මේ බෝඩ් එකේ තාමත් වැදගත්ම දෙයක් සඳහන් වෙලා තියෙන එක මම දැන් දැක්කේ. Take only pictures, leave only footprints. තාමත් වැදගත් උපදේශක්. ඉතින් හැමෝම ඒ දේ පිළිපදී කියලා මේ ට්‍රේල් එක එන්න බලාපොරොත්තු වෙන කට්ටියත් ඒ දේ පිළිපදී කියන එක මම තරයේ විශ්වාස කරනවා. ඉතින් ඒ දේ ඒ විදිහටම ඕගොල්ලොත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනිත් දේ තමයි ළමයි මේකේ කියන විදිහට මේ ග්‍රාමයේ පවුල් 200ක් විතර ජීවත් වෙනවලු. ඉතින් හැබැයි මම මේ දැන් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැතු ඇති පවුල් 200ක තරම් පවුල් සංඛ්‍යාවක් ඉන්නවා කියලා. නමුත් කොහොම නමුත් එතන සඳහනක් තියෙනවා පවුල් 200ක් විතර මේ ගමේ ඉන්නවා කියලා. ඉතින් ඉදිරියේදී මේ ගමේ මිනිසුන්ටත් මේ ට්‍රේල් එක මගින් ඉතින් හොඳක් වෙයි කියලා හිතනවා.
මගේ මිත්‍ර ගමන් සගයා ලකිදු සුරේෂ්ට පොඩක් වෙහෙස කර තත්ත්වයක් දාලා තියෙන. ලකිදු ඉතින් අපි මේ අද ට්‍රේල් එක ගැන මොකද හිතන්නේ? අපි මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එක ගැන. ඇත්තටම මාර අත්දැකීමක් ඒක. ඒක ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා. කියන්නේ අපි දන්නේ මේ වගේ තැනක් වෙනකන් තමයි අපි දැනගන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ පිකෝ ට්‍රේල් කියන එක ඔයගොල්ලොත් යන්න ගිහිල්ලා අත්දැකීම ගන්න. අරගෙන මේ සුන්දරත්වය විඳින්න. හැබැයි ඔයගොල්ලෝ යනමක කුණු කැසල බහැර කරන්න එපා. ඒවා නැවත අරන් යන්න. ඔව් විධිමත් විදිහට මේවා කරගන්න මේ මොකද අපි දැක්කෙත් නෑ මේ ට්‍රේල් එක පුරාවටම මේ නේද ලකිනු මේ ටොපිකෝල එකක් තිබුණේ නැහැ ඇත්තටම. ඉතින් ඒ සුන්දර පරිසරයේ විදිහටම මේ අපි ඉදිරියටත් මේන්ටේන් කරමු නේද? ඔව්. ඒක තමයි හොඳම දේ. ඔව්. රයිට්. අපි අපි ඉතිරි ටිකටත් මේ විදිහට යන් අපිට තව චුට්ට දුරේ තියෙන්නේ අපිට ඉස්සරහා හම්බ වෙන්න තියෙනවා ගලහා පාලම ගාව තමයි මේ ස්ටේජ් එකේ තියෙන අඩුම එලිවේෂන් එක තියෙන්නේ මීටර් 760ක්. තීදලු එකතු කරන තැනක් අපි අර කලින් දැක්කා වගේ. ඉතින් අපේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ අවසානයේ කෙමෙන් මේ විදිහට ලං වෙනවා. සුන්දර ගමනක ගමනාන්තය තව කෙටි දුරකින් අවසන් වීමට නියමිතයි. ඔන්න ඕගොල්ලන්ට මේ පිකෝ ට්‍රේල් එකේ පළවෙනි ස්ටේජ් එකේ මෙතන දනුලි කියලත් ලොකේෂන් එකක් තියෙනවා. කෑම ගන්න අවශ්‍ය නම් නැත්නම් නවාතැන් මොන හරි arrange කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මෙතනත් settle වෙන්න පුළුවන් හොඳ තැනක් කියලා මං හිතනවා. ඉතින් මේ පිකෝ ට්‍රේල් එකේ දැන් දියුණු වෙමින් තියෙන දේවල් වල ලක්ෂණ තමයි ඉතින් මේ විදිහට පේන්නේ. ඉතින් මේ ගමට මේ හරහා යම් දෙයක් ලැබෙයි කියලා හිතනවා. ඉතින් ළමයි අපි ගලහා ප්‍රධාන මාර්ගයට ආවා. මෙතන පාලම ගාව තමයි මේ පිකෝ ට්‍රේල් ස්ටේජ් 1 එකේ තියෙන ලෝම එලිවේෂන් එක තියෙන්නේ මීටර් 760ක්. ඉතින් අපි දැන් මේ ගලහා පාලම ගාවේ ඉන්නේ. ඉතින් ෆයිනස් කරක් තියෙනවා අපිට තව පොඩි දුරක් තියෙනවා යන්න. මේක අපේ මේ ට්‍රේල් එක ෆස්ට් ස්ටේජ් එක ඉවර කරන්න මේ ඉතින් මෙතන තමයි මේ ස්ටේජ් එකේ ලෝවස්ට් එලිවේෂන් එක. ඉතින් අපිට මෙන්න මේ පයිනස් කෑල්ල මැදින් යන්න තියෙනවා. ගිහිල්ලා අවසානයේ අපිට යන්න තියෙනවා ගලහා පෝස්ට් ඔෆිස් එක ගාට. ඉතින් තමයි අපේ ස්ටේජ් එක අවසන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ ගමනේ අවසානයේ කෙමින් ලං වෙන්නේ.
මේ පාලම එහා පැත්තෙන් තියෙන්නේ අපි හන්තාවෙන් ඉඳන් ආපු පාර ලෝවස්ට් ඩියුරේෂන් එක පාලම ගාව මීටර් 760. ඉතින් මේ පයිනස් කන්ද තරණය කරගෙන අපි මේ විදියට මේ අවසන් කොටස අවසන් කරන්නයි මේ සූදානම. හෝ පයිනස් කැලේ අපි ආව උඩට. දැන් පිකෝ ට්‍රේල් පළවෙනි ස්ටේජ් එක හන්තාන්ඩු ගලහා තැපැල් කාර්යාලය ගාවින් මෙසේ අවසන් වෙනවා. පළවෙනි ස්ටේජ් එක අපේ. දෙවෙනි ස්ටේජ් එක පටන් ගන්න තියෙන්නේ මෙතන ගලහා පෝස්ට් ඔෆිස් එක ගාවින්. ඉතින් අපි පළවෙනි ස්ටේජ් එක මෙසේ අවසන් කරනවා. ඉතින් පිකෝ ට්‍රේල් දෙවෙනි ස්ටේජ් එක සමග අපි නැවත හමු. ජය වේවා.